අද උදේ මේ දැක්ක දෙයින් මාව ජීවිතේ ආපහු අවුරුදු ගානක් ආපස්සට අරන් ගියා. මේ තැනම ඔය වගේම යාළුවෝ ටිකක් එක්ක ඔය විදිහටම hina වෙවි සරංගලටපු කාලයක් මගේ ජීවිතේත් අවුරුදු ගානකට කලින් තිබුණා. දැන් අපි පරිණත වෙලා අපි වැඩිහිටියෝ බවට පත් වෙලා සරංගලේ අපේ ජීවිතෙන් ඈත් වෙලා. ඒත් සරංගලේ එදා මගේ ජීවිතේට ලොකු පාඩමක් කියලා දුන්නා. ඒ තමයි සරංගලේ කියන්නේ ලස්සන නිර්මාණයක්. පරිස්සමින් හදලා හැඩෙන්න පාට කඩදාසි අලවලා කල්යල් බලලා උඩු ළඟට එකතු කරලා ලස්සනට බලන්න පුළුවන් ලස්සන නිර්මාණයක්. ඒ සරංගලේ උඩට නැගී ශක්තිමත් නූලකින්. ඒත් ඒ නූල කවදාවත් කාටවත් පෙනුනේ නැහැ. ඒ වගේ තමයි අද සාර්ථක වෙලා ඉන්න මිනිස්සෙක්ගේ සාර්ථකත්වයේ පිටිපස්සේ තිබ්බ කැපකිරීම, දුක, වේදනාව, මහන්සිය, එයා වෙනුවෙන් හිටපු අය, එයා වෙනුවෙන් කැපකිරීම කරපු අය, එයා වෙනුවෙන් ඉවසපු අය කවුරුත් කාටවත් පේන්නේ නැහැ. ඒ සාර්ථකත්වයේ විනිශ්චය කරන්න සමාජෙ ගොඩාක් දෙනෙක් බලාගෙන ඉන්නවා. සිනාසෙන්න නොහැකි නම් මට හඬන්නට ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට ඉන්නු කඳුලෙලි ගලා යන්න යනතුරුවත් මට ඉඩ දෙන්නකෝ ඔබගේ ළඟම ඉන්නට මතකයන් ඔබේ සිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා. මේ අවුරුද්දේ වෙසක් මතක ටික තමයි මම මේ දාගන්න හදන්නේ. ඉතින් ඔයාලා වෙසක් එකට මොකද කරේ? දන්සල් වැන්දද? පන්සල් ගියාද? ඇවිදින්න ගියාද? මොනවද කරේ කියලා අනිවාර්යෙන් මාත් එක්ක බෙදා ගන්න. අද මම බෙදා ගන්න හිතුවේ මේ අවුරුද්දේ මගේ වෙසක් මතක ටික. මේ පැත්ත නම් ලොකුවට මේ කාලේට දන්සල් නැහැ. අපි පොසොන් එකට තමයි ගොඩාක්ම හන්දියෙන් හන්දියට ගමෙන් ගමට දන්සල් දෙන්නේ. ගොඩාක්ම අඩුයි වෙසක් එකට මෙහි දන්සල්. අනුරාධපුරේ වෙසක් එකට නෙමෙයි පොසොන් එකට තමයි ගොඩක්ම දන්සල් තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දේ නම් මට එක දන්සලක්වත් ඇඳ ගන්න පුළුවන් වුණේ නැහැ. අවුරුදු 3කින් විතර ගිය අවුරුද්දේ තමා මම කාලෙකින්
වෙසක් කූඩු මගේ අතින්ම හදලා මගේ අතින්ම අලවලා ඉවර කරේ. මං ගිය අවුරුද්දේ උණලී හොයලා ඒවා කපලා ලස්සනට හදලා ලස්සනට අලවුවා. ගිය පාර වෙසක් කූඩු ඇලෙව්වට පස්සේ මට හිතුණා එක එක පාට පාට මික්ස් වෙනවට වඩා සුදු පාටින්ම තියුණාම ලස්සනයි කියලා. ඉතින් මම මේ පාර අලවන දෙක සුදු පාටින් විතරක් වෙන පාට මික්ස් කරන්නේ නැතුව සුදු පාටින් විතරක් අලවන්න ඕනේ කියලා හිතුවා. මම වෙසක් කූඩු අලවන්න ගත්තේ 11 වෙනිදා පොය දවසට කලින් දවසේ. ඉතින් පාන්දර 2:00 විතර වුණා මම ඒ දෙකේ වැඩ ටික ඉවර කරලා නිදා ගන්නකොට. පොය දවසේ හවස අපි ගමේ පන්සලට ගියා. උපදින උපදිනා හැම බව යකම ළඟ රැඳුණා නුඹ අසලම මම දෙමින් පෙම ගෙවෙනා මොහොතක්ම තිබුණේ එකම සිත ලෝතර පොතුන් වන්නට හැකි වේවිහිට පන්සල් ගිහිල්ලා ඇවිල්ලා මම මගේ චූටි වෙසක් සැරසිලි ටික කරන්න හදන්නේ. මම පන්සල් ගිහිල්ලා එද්දිම අයියා ඒව එල්ලලා ලස්සනට පත්තු කරන්න පුළුවන් විදිහට හදලා තිබුණා. ඒත් මම හිතාගෙන හිටියේ ඉටි පහනක් පත්තු කරන්න. ඒත් ඒ වගේ ඉටි පහනක් තියන්න තැනක් නැහැ. ඒක නිසා ඉතින් මේ විදිහට කරා. මේ ටික තමයි ඉතින් මගේ මේ අවුරුද්දේ චූටි වෙසක් සැරසිලි ටික. මේ පන්සල තමයි අපි චූටි කාලේ ඉඳලා කියන්නේ ලොකු පන්සල කියලා. ඉතින් මේක තමයි රජමහා විහාරය. ඔයාලා දන්නවද දන්නේ නැහැ කැලණිය පන්සලේ තියෙන දාන්‍යකාර චෛත්‍යයෙන් පස්සේ තියෙන ලංකාවේ එකම දාන්‍යකාර චෛත්‍යය තියෙන මේ පන්සලේ. මේ පන්සලේ තිබ්බ පෙරපාසලට තමයි චූටි කාලේ මම පෙරපාසල් ආවේ. මේ තියෙන්නේ ගොඩනැගිල්ල. ආපහුම ආව පරණවතකවට අරන් ගියා මේ ගොඩනැගිල්ල දැක්කට පස්සේ. පුත්තලම්පුරු 7-8ක වයස තිබ්බට මමත් මේ ළමයිත් එක්ක රණ්ඩු වෙවි ඒ වගේ සෙල්ලම් කරා.
කඳ බබලන රන් රැස් දහරයේ දං කඳ අඩුවක් නැත පිං සාරයේ ලංකර ගැනුමට නිර්මල දහමයි එයින් අපට සම්බුදු හිමි පිහිටයි. හැම අවුරුද්දකම වෙසක් දවසට පස්සේ දවසේ මේ පන්සලේ පූජාවක් පැවැත්වෙනවා. ඒ පූජාවට අසල්වාසී ගම් ඔක්කොගෙම කට්ටියගේ බාරහාර ඔප්පු කරලා දෙවියන්ට පොදු පූජාවක් පවත්වනවා. ඒක ගම්වාසීන්ගේ තියෙන ලොකු විශ්වාසයක්. එතනට බාරහාර වුණාම මේ දේවල් ඉෂ්ට වෙනවා කියන එක. ඉතින් මේ පරණ විදිහටම මමත් ඒවට ගෞරව කරනවා තාමත්. ඉතින් මෙතන ලොකු හාස්කම් තියෙන තැනක් විදිහට තමයි ප්‍රසිද්ධ. ගම්වාසීන් ගොවිතැන් කරලා ඒ ගොවිතැන් වලින් මුල් කොටස මේ විදිහට වෙසක් දවසට පස්සේ දවසේ පූජා කරනවා. එතකොට ඒ දේවල් මුළු අවුරුද්ද පුරාවටම සාර්ථකව කරගෙන යන්න පුළුවන් කියලා විශ්වාසයක් පුරාතන යුගයේ ඉඳලා පැවතගෙන එනවා. ඉතින් ඉස්සර වතුර නැති කාලෙට පවා මේ පොකුණේ වතුර හිඳෙන්නලු. මෙතන ඇවිල්ලා නානවලු. කියන්නේ නියං කාලේ ලොකු නියං පැවතුනානේ ඉස්සර. ඒ කාලෙටත් වතුර අරගෙන තියෙන්නේ අපේ ආච්චිලා සීලටත් කලින් පරම්පරාවේ අය මේ පොකුණෙන් කියලා මම ඒ දවස්වල අහලා තියෙනවා. ඉතින් කිරියාරත් අනුභව කරා අපි. මම අහලා තියෙන විදිහට තාමත් මේ චෛත්‍ය තමයි කැලණිය පන්සලත් එක්ක ධාන්‍යාගාර චෛත්‍යයකට තියෙන්නේ. ඒක දැන් වෙනස් වෙනවද කියන දන්නේ නැහැ. දැන් ඒ චෛත්‍ය ස්වරූපේ හදන ශිල්පියෝ නැහැ කියලා තමයි මට අපේ ආච්චි අම්මලා කියනවා මට ඇහිලා තියෙන්නේ. ඉතින් දැන් ගොඩාක් චෛත්‍ය හදන්නේ එක්ක ගණ්ඨාකාර නැත්නම් බුබුලාකාර ආකාරයට. ධාන්‍යාගාර චෛත්‍ය කැලණිය පන්සලේ සහ මේ පන්සලේ තමයි ලංකාවෙන්ම පවතින්නේ. ඉතින් 2025 හරිම සරල සුන්දර වෙසක් මංගල්‍යයක් වුණා මට. ඉතින් ඒ වෙසක් මතක ටික තමයි ඔයාලත් එක්ක මේ විදිහට බෙදාගත්තේ. ඔයාලගේ මතකත් පාත් එක අනිවාර්යෙන් බෙදා ගන්න කියලා ආරාධනා කරනවා. අදට මං ගිහිල්ලා එන්නම්. හැමෝටම සරණයි. සුබම සුබ ට්‍රයි මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.